ජීවිතේ එක තැනක වැරදුනා කියලා ඔයා එතනින් එහාට ඔයා කරගෙන යන දේවල් නවත්වන්න ඕනද? එකවර වැරදුනොත් හැමදේම ඉවරයි කියලා දොවා හිතන්නේ. ජීවිතේ වැරදුණු හැමෝම ඒ තැනින් ඒ යන ගමන නැවැත්තුවා නම් අද කෝ මේ ලෝකේ අපි දන්න මේ ලෝකේ දිනපු මිනිස්සු. එහෙම කවුරුවත් එහෙනම් අපිට අද දකින්න නොලැබේවි, මුණ නොගැසේවි. එහෙනම් ඔයාගේ ජීවිතේත් වැරදුනා, වැටුණා, පෙරදුනා, ප්‍රතික්ෂේප වුණා කියලා ඔබ යන ගමන ඔබ නවත්වනවද? ඔබ හිතනවද ඔබගේ හැම දෙයක්ම එතනින් එහාට ඉවර වුණා කියලා? අපි ජීවිතේ වැටෙන්න පුළුවන්. අපි ජීවිතේ පෙරදෙන්න පුළුවන්. යම් යම් හේතුන් මත යම් යම් අවස්ථාවලදී අපි ජීවිතේ වැටුණත් ඇයි අපි එතනින් එහාට ඒ ගැන හිත හිත දුක් වෙන්නේ? අපි ආදරය කරපු මිනිස්සු එයාලගේ ජීවිතයෙන් අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඉතින් ඇයි අපි ඒ ගැන හිතලා දුක් වෙන්නේ? මෙතනින් එහාට තමයි අපි ආරම්භ කරන්න ඕනේ අපේ නියම ගමන. අපේ නියම ගමන යන්න අපි මෙතනින් එහාට තමයි ආරම්භය දෙන්න ඕනේ. වැරදුණු තැන් අඳුරගෙන පරාද වෙන්න හේතු මොනවද කියලා දැනගෙන ඇයි මම ප්‍රතික්ෂේප උනේ කියලා තේරුම් අරන් එතනින් ඉස්සරහට ජීවිතය අරගෙන යන්න ඔයාලගේ මනස ශක්තිමත් කරගන්න ඕනේ. එහෙම නැතුව පහුගිය අතීත දේවල් ගැන හිත හිත දුක් වෙමින් කනගාටු වෙමින් හැමතිස්සෙම පසුතැවෙමින් ජීවත් වුණොත් ඔයාට වෙන්නේ හැමදාමත් එකම තැන පල් වෙන්න විතරයි මගේ යාළුවේ. ඒ නිසා ජීවිතේ වැරදුණු තැන්වලදී දැන් හැමදේම ඉවර වුණානේ කියලා දුක් වෙන්න පසුතැවෙන්න හිතන්න පටන් ගන්න එපා. ඔයාට පුළුවන් එතනින්දම් නව ආරම්භයක් ලබා ගන්න. අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාගේ විභාග වලින් ඔයා ෆේල් වුණා කියලා එතනින් එහාට ඔයා ඉගෙන ගන්න එක නවත්වනවද? නැහැ. ඔබ දක්ෂ, ඔබ කැමති වෙන ක්ෂේත්‍රයකින් ඔබේ ඉගෙනීම ආරම්භ කරන්න. ඔයාගේ බිස්නස් එක කඩාකප්පල් වුණා, ඒක වැටුණා, ලොස් වුණා කියලා හිතලා ඔයා ඒ බිස්නස් එක එතනින් නතර කරලා දානවද? නැහැ. එතනින් එහාට තමයි ඔයා පටන් ගන්න ඕනේ මට කොතනද වැරදුනේ කියලා ආයෙමත් ඒක අප් කරන්න. ඔයාගේ බිස්නස් එක ගොඩ දාගන්න. ඉතින් ඔයා ප්‍රතික්ෂේප වුණේ ඇයි කියලා හිත හිත දුක් වෙවි ඒ ගිය කෙනා ගැන හිත හිත ඔබ ඉන්නවද? එහෙම ඉන්න එපා කවදාවත්. එයා ගියා. එයාගේ කතාව ඉවරයි. දැන් ඔයා පටන් ගන්න ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. ඔයා වෙනුවෙන් දේවල් කරන්න. ඔයාගේ වටිනාකම් පේන විදිහට වැඩ කරන්න පටන් ගන්න. ඔයාගේ ජීවිතේ එන දුක්, කරදර, හැලහැප්පීම්, කඩා වැටීම්, ප්‍රතික්ෂේප වීම මේවා නිසා ඔයාගේ ජීවිතේ එතනින් එහාට ඔයා කරන කිසිම දෙයක් ඉවර වෙන්නේ නැහැ. නතර කරන්න බෑ. එහෙම වුණොත් ඔබ පරාජිතයෙක්. ඔබ පරාජිතයෙක් වෙනවද නැත්නම් ජීවිතේ ජයගත්ත දක්ෂ මිනිසෙක් වෙනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔයාමයි. අපි මොනතරම් කොයි කතා කිව්වත් ඔයාගේ මනස තේරුම් ගන්න ඕනේ මට කොයි දේ වුණත් මෙතනින් එහාට නැගිටලා කොන්ද පණ තියාගෙන ජීවත් වෙන්න ඕනේ කියන එක. කොන්ද පණ තියාගෙන මගේ ගමන යන්න ඕනේ කියන එක. ඔයාගේ මනස ශක්තිමත්ව තියාගෙන ඔයාව ශක්තිමත්ව තියාගෙන ඔයාගේ ගමන ලස්සනට යන්න ඕනේ කියන එක. ඒකට වෙන කිසිම කෙනෙක්ට ඔයාට අත දෙන්න බෑ. ඒ දේ කරන්න පුළුවන් එකම පුද්ගලයා ඔබ. මම හැමදාමත් කියනවා ලෝකයකට ආදරය කරන්න කලින් ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න. අන්න එහෙම වුණාම ඔබ කොතනක වැටුණත් ඔබ හිතන්නේ නෑ මේ හැමදේම දැන් ඉවරයි කියලා. මොකද ඔයා ඔයාට ආදරය කරනවා කියන්නේ ඔයා හැම තිස්සෙම උත්සාහ කරනවව දිනවන්න. ඉතින් ඒ නිසා ඔයාව දිනවන්න උවමනාව තියෙන නිසා ඔයා ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න පුරුදු වෙනවා. ඉතින් එතකොට ඔයාට වැටුණු තැන ගැන හිත හිත ඉන්න කාලයක් නෑ. ඔයා වැටුණත් ඔයා ටක් ගාලා ඊළඟට මම මොකද්ද කරන්න ඕනි කියන ස්ටෙප් එක මොකක්ද කියලා හිතනවා. ඒ නිසා ජීවිතේ අපිට කවදාවත් අපේ ජීවිතයේ වෙන දේවලුත් එක්කලා අපි ගොඩනගාගෙන යන අපේ අනාගතය
අපි විසින් ගොඩනගාගෙන යන අපේ අනාගතයේ ලස්සන හීන කඩා කප්පල් කරගන්න දෙන්න එපා. ඒවා වෙනුවෙන් ඔයා සටන් කරන්න. ඔයා ඔයත් එක්කම යුද්ධ කරන්න. ඔයාගේ හිතත් එක්ක, ඔයාගේ මනසත් එක්ක ඔයා යුද්ධ කරන්න. ලස්සන ජීවිතයක්, ලස්සන අනාගතයක් වෙනුවෙන් හැමදාමත් හීන දැකපු ඔයා එක තැනක ඔයාට වැරදුනා කියලා කොයිම මොහොතකවත් හිතන්න එපා හැමදේම ඉවරයි කියලා. හැමදේම ඉවර වෙන්නේ අපි මේ ලෝකෙන් යන්න සදහටම ඇස් පියාගත්ත දවසට. එතකන් කිසිම දෙයක් ඉවර වෙන්නේ නැහැ. එතකන් අපිට පුළුවන් වැරදෙන හැම මොහොතකම අපි වෙනුවෙන් උත්සාහ කරන්න. සකු වර්ල්ඩ් අපේ වීඩියෝ වල අපි හැමදාමත් කියනවා මිනිස්සෙක් ජීවිතේ 100 වතාවක් වැරදුනත් 100 වතාවක් අසාර්ථක වුණත් 101 වෙනි වතාවට හරි උත්සාහ කරලා දිනන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන් ඒ මනුස්සයාගේ කැපවීම තියෙනවා නම්. එහෙනම් ඔබත් එවැනි කෙනෙක් වෙන්න. අද මේ වීඩියෝව බලන තුරු ඔබ මේ වගේ මානසික මට්ටමක හිටපු පුද්ගලයෙක් නම් දැන් මේ මානසික මට්ටමින් මිදෙන්න. ඔබේ මනස ඔබේ ගමන යන්න ශක්තිමත් කරගන්න. එවිට ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය ලස්සන කරගෙන ඔයා හිතන විදිහටම ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් ආයෙමත් දවසක මේ වගේ වටිනා ඔයාලගේ ජීවිතයට වැදගත් වීඩියෝවක් අරගෙන එන බලාපොරොත්තු වෙන අදට අපි ඔයාලගේ ලෝකයෙන් ගිහින් එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.